මේ වෙලාවේ ඔබ ඉන්නේ පාර තොටේ ගමනක යෙදිලා ගමන්ද? එහෙම නැත්නම් ඉගෙන ගන්න ගමන්ද? එහෙමත් නැත්නම් ඔෆිස් එකේ රැකියාවක් කරන ගමන්ද? නැත්නම් කැලේක වන සෙනසුනක භාවනාවක් කරන ගමන්ද? කමක් නැහැ. මොනවා කරමින් හිටියත් එක මිනිත්තුවකට S2 පියාගන්න. මං අද කියලා දෙනවා ඔයාලට එක මිනිත්තුවකින් කරන්න පුළුවන් වටිනා භාවනාවක් ගැන. එහෙම S2 පියාගෙන හොඳ හුස්මක් ඉහළට ගන්න. ඊළඟට හොඳ හුස්මක් පහළට හෙලන්න. මේ විදිහට එක මිනිත්තුවක් එක හුස්මකට පස්සේ එක හුස්මක් ඇති වෙලා නැති වෙලා යන හැටි සිහියෙන් බලාගෙන ඉන්න. මෙහෙම හුස්ම සංස්කාරෝ අපේ ශරීරය තුළ අපේ නාසිකා අග ඇසුරු කරගෙන අපේ ශරීරය ඇසුරු කරගෙන ඇතිව නැතිව යන හැටි නිරීක්ෂණය කරන්න. සරලව මේ දේ විතරක් කරන්න. වෙන මොකුත් කරන්නට අවශ්‍ය නැහැ. එක විනාඩියක් කරන්න. පස්සේ ඔබ ඔබේ වැඩ කටයුතු ඒ විදිහටම දිගටම කරගෙන යන්න. ආපහු විනාඩි 5කට 10කට පස්සේ ආපහු එක විනාඩියක් S2 පියාගෙන මේ විදිහට ඉහළට යන පහළට යන හුස්ම රැල්ල නිරීක්ෂණය කරලා ඇති වෙලා නැති වෙලා යන හුස්ම සංස්කාරය දිහා මොහොතක් බලාගෙන ඉන්න. අපේ පින්වත්නි, ඔබේ ජීවිත ගමනේ විනාඩි 10කට පස්සේ විනාඩි 15කට පස්සේ පැය භාගයකට පස්සේ විනාඩිය ගානේ දවස පුරා ඔබ වැඩ කටයුතු වල යෙදෙන අවස්ථාවල මේ විදිහට කරන්න. ඒකට ලොකු කාලයක් යන්නේ නැහැ. එක විනාඩියයි යන්නේ. හැබැයි ඔබ දවසේ විනාඩි 10කට 15කට පස්සේ පැය භාගයකට පස්සේ හරි පැයෙන් පැයට හරි එක විනාඩියක් මේ විදිහේ ඉහළට යන හුස්ම රැල්ල නිරීක්ෂණය කරලා පහළට එන හුස්ම රැල්ල නිරීක්ෂණය කරලා නාසිකාග ඇති වෙලා නැති වෙලා යන මේ හුස්ම සංස්කාරය දිහා බලාගෙන ඉන්න පුරුදු පුහුණු කරගත්තොත් අවුරුද්දක් විතර යනකොට සමහර වෙලාවට එච්චර කාලයක් යන්නේත් නැහැ. සතියක් දෙකක් මාසයක් යනකොට ඔබ දන්නේම නැති විදිහේ මහා පුදුම වෙනසක් ඔබේ ජීවිත ගමනේ ඔබට සිදු